ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දිරන මෙවරද වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය සඳහා නිර්දේශ වී ඇති Hey y'all, come look at this. එක පත්තරයක් තමිලන් කියන පුවත්පත. හරි. අද සහ ඊයේ පළ කරපු පුවත් දෙකක් තියෙනවා මේ යාලගේ හෙඩ්ලයින් එක තඩි පොල් ලකුරෙන් ඒ පත්තරේ දාලා තියෙනවා මෙන්න මෙහෙම. එක ඊයේ හෙඩ්ලයින් එකේ තියෙනවා දෙමළ ජන සංහාරය සිහිපත් කිරීමේ දිනය අදයි උදේ 10:31ට මෙන්න මෙතන අහවල් තැන පහන් පත්තු කරනවා පූජා කරන්න එන්න කියලා මේ පත්‍රේ තඩි අපරෙන් දාලා තියෙනවා ඊයේ. දෙමළ ජන සංහාරය කියන එක තේරුම තමයි දෙමළ ජනතාව ඝාතනය වුණා යුද්ධයේදී ඒක සිහිපත් කරන්න එන්න කියලා. දෙමළ ජනතාව ඝාතනය වුණා. කාගෙන්ද නම් ඝාතනය වෙන්න ඕනේ? ලංකාවේ හමුදාව අතින්. අද නිවුස් එක ඒක තියෙන්නේ සිංහල ඒකාධිපති මර්ධනයට එරෙහිව දෙමළ ජනතාවට තිබෙන එකම විසඳුම නොනවතින අරගලේ පමණයි. ඒකයි මොකද්ද? යුද්ධය තව දුරට කරගෙන යන්න කියලා මේ කියන්නේ අර LTT යුද්ධේ. මම අන්තර්ජාලයෙන් හොයලා බැලුවා සංක මේක කාගේද කියලා. එතකොට මට ආවේ Liberty Publishers Private Limited කියලා ආයතනයක්. ඒ ආයතනයට තියෙන අනිත් පුවත්පත් දෙක තමයි The Morning සහ අරුණ. ඒ ආයතනයේ තිමිකරුගේ පුවත්පත්. මේ තමිලන් කියන පුවත්පත දෙමළ ජනතාවට දෙමළ මාධ්‍යෙන් නිකුත් වෙද්දී අරුණ කියලා පුවත්පතක් සිංහල මාධ්‍යෙන් නිකුත් වෙනවා. දෙරණ කියලා නාලිකාවක් සිංහල ජනතාව වෙනුවෙන් තියෙනවා. ඒතර අද උදේ සංක ඔබම ඇවිල්ලා පත්‍ර කියෙව්වා අද උදේ. දෙරණ පත්‍රයේ විස්තරේද? අරුණ. දෙරණ අරුණ කියන වැඩසටහනේදී ඔබම ඇවිල්ලා කියනවා උතුරේ කොටි සැමරුම්. උතුරේ කොටි නායකයින් සීගරේ කියලා. ඒතර ඒක බලන්න කවුද සිංහල ජනතාව? ඒක තිබ්බේ දිවෙන පත්‍රේ. කොහොමද ඔබතුමා ඒක වාදක් වෙලා දැන් කොටි සැමරුම් කියලා ඒවා දක්වන්නේ. දිවෙන පත්‍රේ තමයි කිව්වේ. ඔව් දිවෙන පත්‍රේ අපි දන්නවනේ මොන වගේ පත්‍රයක්ද කියන. නේ? එතකොට එක පැත්තකින් සිංහල මාධ්‍ය ඇතුලේ සිංහල ජනතාව බලන මාධ්‍ය ඇතුලේ කොටි සැමරුම් කියලා කියන ගමන් ඒ මාධ්‍ය ආයතනයෙහි කරුවම එයාගේම දමල මාධ්‍යෙන් තියෙන පත්තරේ දෙමළ ජනතාවට එන්න කියනවා මේ සිංහල ජනතාවට විරුද්ධව නේද සිංහල ආධිපත්‍ය විරුද්ධව පහන් පත්තු කරන්න තරම හිමිකරුවා මේ ජාතිවාදයට විරුද්ධයි නම් මේ වගේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීමට විරුද්ධයි නම් රට දෙකට කිරීමට විරුද්ධයි නම් මුලින්ම කරන්න මොකද්ද? තමන්ටයි තිබුවත් පතේ මේ වර්ගවාදය අපූර්ණ කරනවත්තන එකනේ.